මීන ලග්නය රාශි චක්‍රයේ අවසාන ලග්නය. වසරේ මුළු ස්වභාවය ගත්තොත් මානසික ශක්තිය ආදර සම්බන්ධතා සහ ආభాෂමය අවස්ථා යන තේමාවන් යුක්ත වසරක් වනවා නොඅනුමානයි. මෙම වසරේ ඔබ හැඟීම් මත වැඩි අවධානය යොමු කරයි. නිර්මාණාත්මක අදහස් සමාජ හා වෘත්තීය අවස්ථා සොයා ගන්නවා. ඔබ අනිවාර්යයෙන්ම ජීවිතයේ අභ්‍යන්තර සංසුන්භාවයද ලබා ගැනීමට ඔබ නොපසු බසව කටයුතු කරනවා. වෘත්තීය හා ව්‍යාපාරගතම් නිර්මාණාත්මක ව්‍යාපෘති ප්‍රොජෙක්ට් සඳහා අවස්ථා තියෙනවා. කලා මාධ්‍ය සංගීතය තව ගත්තොත් IT ශ්‍රේෂ්ඨ වලට හොඳයි. ඔබට හොඳ කැරියර් ග්‍රෝත් එකක් ඒ තුලින් තියෙනවා. ව්‍යාපාරිකයන්ට හොඳ නිර්මාණාත්මක අදහස් තියෙන අයට අලුත් ව්‍යාපාර අදහස් පහළවන වසරක්. හවුල් ව්‍යාපාර සඳහාද හොඳයි. මුදල් සහ ආර්ථිකය ගත්තොත් ආදායම සෙමින් වැඩිවීමක් තිබුණත් ඒවා හොඳ ගැලවිලා යන්නේ. ඔබට හොඳ ආයෝජන ක්‍රම මගින් ඔබ හොඳට ආයෝජනය කරන්න දන්නවා. ඔබගේ හොඳම මුදල් ගලාගෙන කාලය ජූලි සිට නොවැම්බර් දක්වා කාලය මෙතනින් පෙන්නුම් කරන අතර ආදර හා සම්බන්ධතා ගත්තොත් හැඟීම් සහ සම්බන්ධතා ඉතාම වැදගත්. විශ්වාසය, අවංකභාවය, සංවේදීභාවය අත්‍යවශ්‍යයි. ඔබ ඕවර්තින්කින් කෙනෙක් නම් ඒ තුලින් වැළකෙන්න. ඔබ අනුන්ට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. විවාහ නොවූ අයට නව සම්බන්ධතාවද මේ තුලින් ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. විවාහ සහිත අයට පාර්ට්නර්ගේ දේවල් වලට යොමු වෙන්න. ඉමෝෂනලි යව දකින්න. ඒ වගේ දේවල් තුලින් ඔබට හොඳ ශක්තිමත් බොන්ඩ් එකක් පවත්වා ගන්න පුළුවන්. මානසික සෞඛ්‍ය ආතතිය නින්ද යාම පිළිබඳ නින්ද අහිමි වීම පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔබ ජනවාරි මැයි තුල සැලසුම් කරන දේවල් ජුනි දෙසැම්බර් කාලවල තමයි ඔබට ප්‍රගතිය අත් වෙන්නේ. ඔබ ඒ පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙලා හොඳ ප්ලෑන් එකකට වැඩ කරොත් ඔබට 2026 වර්ෂය ඉතාම මට හිතෙන්නේ ඔබේ වර්ෂය කියයි මේ 2026 වර්ෂය ඔබට හොඳ ප්‍රගතියක් අත් කරගන්න පුළුවන් වසරක් වෙනවා නොඅනුමානයි.